ඉතින් අප්‍රේල් මාස 22 වෙනිදා කාශ්මීරයේදී සිදුවෙච්ච ත්‍රස්ත ප්‍රහාරයත් සමග වරින් වර යුද ගැටුම් ඇතිවෙච්ච ඉන්දියාව සහ පාකිස්තානය අතර නැවතත් යුද ගැටුමක් ඇතිවීමට පසුබිම නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් එකට හේතුව මොකක්ද? අපි ඒ ගැන වැඩිදුර විස්තර මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ පාකිස්තානයට හිතවත් TRF නමින් හැඳින්වෙන සංවිධානයක් බවයි සඳහන් වෙන්නේ. ඉතින් මෙම ප්‍රහාරයත් සමග නැවතත් මෙම රටවල් දෙක අතර යුද ගැටුමක් ඇතිවීමට හැකියාවක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ රටවල් දෙක අතර අතීතයේ සිට යුද ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ කාශ්මීර් දේශ සීමාව බවයි සඳහන් වන්නේ. ඉතින් මේ කෙසේ වෙතත් අප්‍රේල් මාස 22 වෙනිදා මේ එල්ල වෙච්ච ප්‍රහාරයත් සමග ඉන්දියානු රජය විසින් පාකිස්තානුවන් සමග එළඹ සිටි ඉන්දු ගංගා ජල ව්‍යාපෘතිය පිළිබඳ අවබෝධතා කිවිසුමද නතර කරලා තියෙනවා. ඒ වගේම ඉන්දු පාකිස්තාන් දේශ සීමාවන්ද වසා දැමීමටද පියවරගෙන ඇති අතර මෙහිදී ඉන්දියාව තුළ සිටින පාකිස්තානු හමුදාවද පාකිස්තානය වෙත පිටුහල් කරලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් උඩ නැවතත් ඉන්දු පාකිස්තාන් යුද්ධය ආරම්භ වුවහොත් එය දකුණු ආසියා කලාපයටම බලපෑමක් ඇති කරන බව නොඅනුමානය. ඉන්දියාව සහ පාකිස්තානය කියන්නේ ඉතාමත් බලවත් රටවල් දෙකක් වන අතර මෙම රටවල් තුළ ඉහළ තාක්ෂණික යුද උපකරණද අන්තර්ගත වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ යුද ගැටුමක් ඇතිවුවහොත් ඒ ඉතාමත් විනාශකාරී ප්‍රතිඵලයක් අත්කර දෙනු ඇත. ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද වැදීමක් ඇතිවුවහොත් එයින් කවුරු ජයග්‍රහණය කරයිද කියලා අපි දැන් කතා කරමු. ඉතින් ඉන්දු පාකිස්තාන යුද ගැටුම් වල ඉතිහාසය පිළිබඳ සොයා බැලුවොත් මේ වයේ වැඩි වාසිය අත් වෙලා තියෙන්නේ ඉන්දියාවටයි. ඒ වගේම ඉන්දියාවේ සහ පාකිස්තානයේ ආර්ථික තත්ත්වය ගැන කතා කළොත් ඉන්දියාවේ ආර්ථික තත්ත්වය ඉහළ මට්ටමක පැවතුනද පාකිස්තානයේ ආර්ථික තත්ත්වය නම් එතරම් සුබදායක එකක් නම් නෙවෙයි. ඉතින් මේ තත්ත්වය තුළ ඉන්දියාවට යුද්ධයක් සඳහා යන වියදම දරා ගැනීමට හැකි වියදමක් වුවත් පාකිස්තානයට නම් එය දරාගත නොහැකි වියදමක් බවයි තොරතුරු මගින් එළිවන්නේ. ඒ කෙසේ වුවත් පාකිස්තානය මෑතකදී ආර්ථික අර්බුදවලට මුහුණ පා ඇති අතර පාකිස්තානුවන්ගේ විදේශ ණයද ඉතා ඉහළ වගයක පවතින බවයි සඳහන් වෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ යුද්ධයක් ඇති වුවහොත් පාකිස්තානය බංකොලොත් වීමට වුවද හැකියාවක් පවතී. මෙම ඉන්දියානු සහ පාකිස්තානු හමුදා දෙකම ලෝකයේ ඉදිරියෙන්ම සිටින හමුදා දෙකක් වන අතර මෙම හමුදා දෙකම ලෝක හමුදා ශ්‍රේණිගත කිරීම අතර පළමු පහළවේ ඉන්නවා. ඉතින් මෙහිදී ඉන්දියාව 4 වෙනි ස්ථානයේ රැඳුනද පාකිස්තානයට හිමිවන්නේ මෙහි 9 වෙනි ස්ථානයයි. නමුත් න්‍යෂ්ටික අවියතින් නම් පාකිස්තානය ඉන්දියාවට වඩා යම් තරමක් ඉදිරියෙන් සිටින අතර දෙරට අතර හමුදා පිරිස් පිළිබඳ සංසන්දනයේදී ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. ඉතින් ඉන්දියාව සතුව මිලියන 5කට වැඩි හමුදා පිරිසක් සිටින අතර පාකිස්තානයේ අගය මිලියන 2කට ආසන්න බවයි සඳහන් වෙන්නේ. තවද යුද ටැංකි නාවික බලය සහ ගුවන් බලය පිළිබඳ සසඳන විට ඉන්දියාව පාකිස්තානයට වඩා ඉහළින් සිටින බවයි සඳහන් වෙන්නේ. මේ හේතු සාධක පිළිබඳව සසඳන විට පාකිස්තානය හට මෙම යුද්ධ ජය ගැනීමට තිය හැකියාව නම් පවතින්නේ තම පහළ මට්ටමකයි. ඉතින් මේ තත්ත්වය උඩ ඕනෑම අවස්ථාවකදී ඉන්දියාවෙන් පාකිස්තානය වෙත ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති අතර මෙහිදී පාකිස්තානය කියා ඇත්තේ ඉන්දියාවෙන් ප්‍රහාරයක් එල්ලවන තෙක් තමන් බලන් ඉන්න බවත් එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ යුද තත්ත්වය සමනය කිරීමට ඇමරිකාව සහ රුසියාවද මැදිහත් වී ඇති බව සඳහන් වෙනවා. ඒ කෙසේ වුවත් මෙම දෙරට අතර එවැනි යුද්ධයක් ඇති වුවහොත් ඉතාමත් කෙටි කාලයක් තුළ මිලියන 100කට ආසන්න ජනතාවක් මිය යාමට හැකි බව සමීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදයේ ළඟම හිතවතෙක් වන අතර චීනය සහ රුසියාව යනු පාකිස්තානුවන්ගේ ළඟම හිතවතුන් ලෙස සැලකන්න පුළුවන්. ඉතින් මෙවැනි යුද්ධයකදී මේ රටවල් මෙයට මැදිහත් වීම වළක්වන්න නම් බෑ කියලයි යුද විශ්ලේෂකවරුන් සඳහන් කරන්නේ. මෙම තත්ත්වය උඩ මේ දකුණු ආසියාවට විනාශකාරී පසුබිමක් නිර්මාණය කරන යුද්ධයක් බව ඔබට දැන් වැටහෙනවා ඇති. ඒ කෙසේ වුවත් මෙම රටවල් දෙකම ශ්‍රී ලංකාවේ හොඳම මිත්‍රයෝ බව අමතක නොවිය යුතු කරුණකි. ඉතින් අතීතයේදී අපේ යුද කටයුතු සඳහා අපිට පාකිස්තානුවන්ගේ විශාල සහායක් ලැබුණ අතර මෑත කාලයේදී ඉන්දියාවද අපිට සහාය වෙලා තියෙනවා.
ඒ වගේම මේ රටවල් දෙකම අපේ හිතවත් රටවල් දෙකක් විදිහටයි සැලකෙන්නේ. ඒ කොහොම වුණත් මෙම යුද්ධය ඇති වුවහොත් ලංකාවට සිදුවන බලපෑම නම් එතරම් හොඳ එකක් නෙවෙයි. මෙවැනි යුද්ධයක් ඇති වුවහොත් දකුණු ආසියාවටම ඉතාමත් ලොකු බලපෑමක් ඇති කරන බව ඔබත් දන්නවා. ඉතින් මෙම ප්‍රශ්නය යුද ගැටුමක් දක්වා වර්ධනය නොවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අදට මං යනවා.